ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ විශේෂ වීඩියෝ එකක්. ඔයා මොකක් හරි හීනයක් වෙනුවෙන් මහන්සි වෙන එහෙම නැත්නම් ලොකු බලාපොරොත්තුවක් හිතේ හිර කරගෙන ඉන්න ඔයා වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒ වගේම ඔයා විශ්ව ශක්තිය එහෙම නැත්නම් මෙවැනි গুপ্ত ක්‍රම විශ්වාස නොකරන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වෙන එකක් නෑ. ඉතින් අපි යමු වීඩියෝ එකට. අපි බලමු කොහොමද ඔයාගේ මේ හීනේ එහෙම නැත්නම් බලාපොරොත්තුව ඉෂ්ට දේවතාවුන් වහන්සේ හරහා සඵල කරගන්නේ කියලා. මං හිතනවා ඔයා නිතරම පින් දහම් වල නිරත වෙන හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා. අපි දැන් වැඩේට යමු. මුලින්ම අපි උන්වහන්සේව සම්බන්ධ කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි උන්වහන්සේ සමග මිතුරුකමක් හදාගන්න ඕනේ. උන්වහන්සේ අපිත් එක්ක හිටියට අපි ගනුදෙනුවක් කරන්නේ නැහැනේ. ඒ නිසා අපි මුලින්ම පිනක් කරන්න ඕනේ. හැබැයි ඒක වෙනදා කරනවා වගේ වාට මතක් වෙන විදිහේ පිනක් නන් නෙමෙයි. මේක සාම්ප්‍රදායික විදිහට නෙමෙයි කරන්න ඕනේ. අපි කරන්න ඕනේ අපිට හිත පිරෙන එහෙමත් නැත්නම් ඔයාව සතුටින් පිරලා ඉතිරෙන දෙයක්. මේකට මුදල් වියදම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට අපි හිතමු ගසක් ඉඳනවා කියලා. ඒ තුලින් ඔයාට මං කියපු විදිහේ හැඟීමක් ලබන්න පුළුවන් නම් එයත් ප්‍රමාණවත්. ඒ කියන්නේ ඔයා මොකක් හරි හොඳ දෙයක් කරලා සතුටක් ලබන්න පුළුවන් දෙයක් තමයි මෙතෙන්දි කරන්න අවශ්‍ය වෙන්නේ. මං හිතනවා ඔයාට පැහැදිලි ඇති කියලා. දැන් ඔයා ඒ ලැබු සතුටුදායක හැඟීම ඔයාගේ ඉෂ්ට දේවතාවුන් හරහා බෙදා ගන්න ඕනි. ඉන් පස්සේ ඔයා තෝරගන්න ඕනි නිදහස් වෙලාවක්. ඒ සඳහා ඔයාට ගැලපෙන්නේ පාන්දර 2-5 අතර වෙලාව. අනිකුත් වෙලාවලුත් හොඳයි. ඒත් වඩා ප්‍රයෝජනවත් වන්නේ මම කියපු මේ වෙලාව. ඒ වෙලාවට තමයි විශ්වයේ ගොඩක් සම්බන්ධතාවලට වඩාත් වැදගත් වෙලාව. දැන් ඔයා පිරිසිදුව පිළිවෙලට පොළොව ස්පර්ශ වෙන ආකාරයට පහසු ඉරියව්වකින් වාඩි වෙලා මොහොතක් භාවනා කරන්න ඕනි. ඉතින් ඔයාගේ මේ භාවනාව ආනාපානසති භාවනාව, මෛත්‍රී භාවනාව හෝ මොකක් හරි හිත සංසුන් කරන භාවනාවක් නැත්නම් හිත එක්තෙන් කරන භාවනාවක ඔයා නිරත වෙන්න ඕනි. පසු ඔයා හිත එක්තෙන් කරගෙන ඔයාගේ අරමුණ එහෙම නැත්නම් ප්‍රාර්ථනාව සඵල විය යුතු ආකාරයේ කොටස් වශයෙන් සිතෙන් දකින්න ඕනි. මේ ඇත්ත ලෝකයේ තුල ප්‍රායෝගිකවම සිදුවන ආකාරය සිතෙන් දකින්න ඕනේ. කියනවා සිතෙන් ඒක මවා ගන්න ඕනේ. දැන් මේක ටික වෙලාවක් මෙහිම කරලා ඔයා භාවනාවෙන් මිදිලා සුදු කඩදාසියක් ගෙන එහි පැහැදිලි අත්තකුරෙන් ඔයාගේ ප්‍රාර්ථනාව එහෙම නැත්නම් බලාපොරොත්තු හීනය මොකක් හරි සිදු විය යුතු ආකාරය ලියුමක් ආකාරයෙන් ලියන්න ඕනි. පැහැදිලි අකුරෙන් ලියුමක් ආකාරයෙන් ලියන්න ඕනි. ඉන්පසු අවම දින 7ක් උදෑසන සහ රාත්‍රී නිින්දට යන ප්‍රථම මෙම ලියුම කියවන්න ඕන. හොඳට මතක තබා ගන්න මේ ලියුම දැකිය යුත්තේ ඔබ පමණයි. දින 7ක් තුනත් සම්පූර්ණ වූ පසු මෙම ලියුම ඔයා පා කරලා හරින්න ඕනේ. මේ අතරමං කරන්න නම් එපා. ඉතින් ඒ විදිහට මේ රහස් ක්‍රමය අත්හදා බලලා ප්‍රයෝජන ගත්තු ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් මම හිතනවා ඔයත් මේක මම කියපු විදිහට කරලා ප්‍රයෝජන අරගෙන ඔයාගේ අත්දැකීම පහලෙන් කමෙන්ට් එකක් දායි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම තවත් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක ඔයාලට මේ වගේ වැදගත් වීඩියෝක් අරන් එන්නම්. අදට මම නවතිනවා. ඔයාට සුබම සුබ දවසක්.